සුබ දවසක් යාළුවනේ. ඔසිස් ඇග්‍රෝ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති අපි එදා අලුහුණු ගහලා විස බීජනාශක ගහලා ජීවාණුවරණය කරගත්ත කෝඩුව දැන් ඔයාලට මේක තමයි බ්‍රූඩර් එක යාළුවනේ. අපි දැන් බ්‍රූඩර් එක හදලා ඉවරයි. අද තමයි පැටව වෙනවා. දැන් බ්‍රූඩර් එකට මේක තමයි බ්‍රූඩර් එක. මෙහෙම තමයි බ්‍රූඩර් එකක් හදන්නේ. බ්‍රූඩර් එකට ලෑස්ති වෙන්නේ පැටව වෙද්දි බ්‍රූඩර් කරන්න ලෑස්ති වෙන්නේ යාළුවනේ මෙහෙම. දැන් ඔයාලට පේනවා ඇති ඉස්සෙල්ලාම යාළුවනේ මේ රිජින් එක. මේකට කියන රිජින් එක කියලා මේ තහඩුව ගන්න තියෙනවා හાર્ඩ් ඩාටාවල අඩියක් රුපියල් 100 120 අතර වෙන්නේ. මේක ගහ ගන්න ඕනේ අපි මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මගේ නම් දැන් මේ බිම සිමෙන්ති කරලා ඒ කියන්නේ සිමෙන්ති දාලා කොන්ක්‍රීට් දාලා තියෙන හින්දා රඳවන්න මම මේ මෙන්න මේ වගේ කම්බි කාලි කපලා මේ මිටියෙන් ගහලා බිමට ගහලා තමයි මේක රඳවන්නේ. ඔයාලට පේනවනේ. එතකොට හොඳට ශක්තිවත්ව රැඳෙනවා. සත්තුන්ට ඒ කියන්නේ මෙතනින් එහාට අල්ලු කරගෙන එන්නත් බෑ. එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. මේ එහෙම තමයි මම ඒක රඳවගෙන තියෙන්නේ. ඉතින් ඔයාලගේ විදිය ඔයාලා කැමති විදියකට මේ අනුගමනය කරන්න පුළුවන්. මම ප්‍රධාන කරුණු ටික කියන්නම් බ්‍රූඩරේ හදද්දි කොහොමද කරන්න ඕනේ කියලා. යාළුවනේ මෙහෙම හදද්දි බ්‍රූඩරේ හදද්දි මෙහෙම මේ තහඩුව මෙහෙම කරද්දි යාළුවනේ මේකේ මුළු ඇති වෙන්න බෑ. අංශක 90ට මුළු හැදෙන්න බෑ. එහෙම මුළු හැදුනහම වෙන්නේ මම කලින් වීඩියෝ එකකට මට මතක විදිහට කරා මේ ඒ මුල්ලකට ඒ සත්තු කොහොමද පැටව ගෙනාපු දවසේ නම් ඒ කියන්නේ ගෙනාපු ගමන් මේ බ්‍රූඩරේට දාපු ගමන් සත්තු එක තැනකට ගුලි වෙනවා. එතකොට වෙන්නේ අර මුල්ලට ගුලි වුණාම ඒ අයිනෙම ඉන්න සත්තු ටික තෙරපිලා නිකම් මැරෙනවා. ඉතින් යාළුවනේ මේ පැටියෙක් වුණත් එකස පැටියෙක් වුණත් නිකරුණේ මැරෙන සත්තු මැරෙන එක අපිට නතර කරන්න බෑ. ඒත් මේ වගේ නිකරුණේ මැරෙන එක ලොකු අපරාධයක්. ඉතින් ඒ වගේ හින්දා අනිවාර්යෙන් මෙන්න මෙහෙම මේ වලට පේනදී මෙන්න මෙහෙම රවුමට මෙන්න මෙහෙම රවුමට ඒ කියන්නේ අර අංශක 90 මුල්ල ඇති වෙන්න තමයි අපි මේ රිජින් එක ගහගන්නවා. ඔයාලට පේනවා ඇති දැන් මේ හැම එකම තියෙන්නේ එන්න එහෙම රවුම් කරලා තියෙන්නේ මේ අංශක 90 ඇති වෙන්නේ නැහැ. අංශක 90 ඇති වෙන්නේ නැහැ. එහෙම තමයි මේ ගහ ගන්න ඕනේ රිජින් එක. රිජින් තාඩුව ගහ ගන්න ඕනේ එහෙම. ඊට පස්සේ යාළුවනේ අනිවාර්යෙන් මෙහෙම පත්තර කොළ දාන්න ඕනේ. පත්තර කොළ දාන හේතුව මොකද්ද කියලා මම කියන්නම්. මෙහෙමයි මේක දැන් සාමාන්‍යයෙන් අපි ඇවිල්ලා සුළු පරිමාණ ගොවියෝනේ. සුළු පරිමාණ බ්‍රොයිලර් කර්මාන්තය කරන කට්ටියට සාමාන්‍ය එක පැටියෙක් දෙන්නෙක් වුණත් මැරෙන එක ලොකු අපරාධයක්. සාමාන්‍යයෙන් යාළුවනේ ක්ලෝස් හවුස් වල ලංකාවේ බහුලව ඒ කියන්නේ මහා පරිමාණයෙන් කරන ක්ලෝස් හවුස් වල මෙහෙම පත්තර දමනවා මෙහෙම කරන්නේ නැහැ. කෙලින්ම 10 උඩට තමයි පැටවම දාන්නේ. ඉතින් යාලට සාමාන්‍යයෙන් දවසකට පැටව 10ක් 20ක් මරුණා කියන්නේ යාලට සාමාන්‍ය ක්ලෝස් හවුස් එකකට දානවා 55000ක් 60000ක් විතර පැටව. ඉතින් යාලට දවසකට පැටව 10ක් මරුණා කියන්නේ එතරම් නොගැනිය හැකි ගාණක් තරමට තමයි යාලා ගණන් ගන්නෙ. ඉතින් දැන් අපි වගේ සාමාන්‍යයෙන් මධ්‍ය පරිමාණ හෝ සුළු පරිමාණ ගොවියෙක්ට පැටව 2000ක් 3000ක් උපරිම 5000ක් දාන කෙනෙක්ට පැටව 10ක් දවසකට මැරෙනවා කියන්නේ යාළුවනේ ලොකු පාඩුවක්. ඇත්තටම මේක දැනෙන පාඩුවක්. ඉතින් ඒක වළක්වා ගන්න ඕන හින්දා තමයි අපි පත්තර දාන්නේ. මොකද ගෙනාපු දවසේ ඉඳන් පැටව දන්නේ මේ තියෙන්නේ කෑම මේක කන්න ඕනේ මේක කන්න ඕනේ නැහැ කියලා. ඉතින් එයා කරන්නේ හැම වෙලාවෙම කටට අහු වෙන දේ ඒ කියන්නේ මහන්සියලා යාලා එන්නේ වතුර බොනවා කටට අහු වෙන දේ කනවා. එතකොට 10 මෙයාලට ඕපන් වෙලා තිබුණාම 10 කාලා 10 හිර වෙනවා මෙයාලගේ. ඒ 10 හිර වුණාම ඉතින් එයාලා මැරෙනවා. ඒ කියන්නේ 10 දිරව ගන්න තරම් එයාලගේ ආහාර ජීර්ණ පද්ධති සංකීර්ණ වෙලා නැහැ තාම දියුණු වෙලා නැහැ වැඩිලා නැහැ එයාලා. ඒ හින්දා එතකොට එහෙම වුණාම එයාලා මැරෙනවා. ඒක වළක්වා ගන්න ඕන හින්දා තමයි අපි මේ පත්තර දාන ඒක වළක්වා ගන්න අවශ්‍යත මේ ආධාරකයක් විදිහට තමයි අපි පත්තර දාන්නේ. ඉතින් දැන් සමහර කට්ටියට කියන්න පුළුවන් නේ පත්තර දාන්න නැතුව අපිට අපි කරනවා කියලා. ඔව් කරන්න පුළුවන්. ඉතින් අරක තමයි හේතුව මගේ මේ මතේ නම් ඉතින් සාමාන්‍යයෙන් එක පැටියෙක් හෝ නිකරුණේ මැරෙන්න දෙන්න එපා. ඒක තමයි මං අදහස් කරන්නේ. දැන් මාත් මේ සාමාන්‍යයෙන් සත්තු සුළු ප්‍රමාණයක් හෝ මහා පරිමාණයක් කරනවා නම් මං පත්තර ඒකයිද මන් දාන්නේ. ඉතින් ඒ හින්දා මගේ අදහස අනිවාර්යයෙන් ඉතින් වෙළඳ පොලේ සාමාන්‍ය පත්තර කිලෝක් රුපියල් 200ක් 250ක් 300ක් වගේ වෙයි. උපරිම ඕන නම් සත්තු 1000කට පත්තර කිලෝ එකමාරක් දෙකක් යයි. සත්තු 1000කට. ඉතින් රුපියල් 1000කට වඩා පැටව 10ක් 20ක් මැරෙන එකට වඩා රුපියල් 1000ක් 1500ක් වියදම් කරන එක යාළුවනේ මම නම් හිතන්නේ ඒක ඇත්තටම මේ මමක් නෑ ඒ වගේ වියදමක් වුණාට.
ඒ හින්දා ඔයාලත් හිතලා බලලා ඒක මේක කරන්න. අනික දැන් යාළුවනේ දැන් ඔයාලට පේන ඇති කෑම වාදන තියලා තියෙන හැටි. මේක කරද්දී ඔයාලට තේරෙනවා ඒ කියන්නේ අර සාමාන්‍ය ලස්සන රටාවකට තියන්න කෑම වාදනේ වතුර වාදනේ කෑම වාදනේ වතුර වාදනේ එහෙම ඔයාලට හිතන රටාවකට තියන්න. දැන් ඔයාලට පේන ඇති මේ තියලා තියෙන දුර කෑම වාදනයක් සහ වතුර වාදනයක් අතර දුර ඔයාලට පේන ඇති. සාමාන්‍යයෙන් අඩියක් එකමාරක් අඩි දෙකක් උඩරිම 3යි. ඒ වගේ අර සත්තු දැන් ගෙනල්ලා දාපුවම එයාලා මේ ඉහුසුලුව දුවනවා මේ හැමතැනම. මේ අහුවෙන එකෙන් වතුර බොනවා, අහුවෙන එකෙන් කනවා. එහෙම තමයි එයාට අර නිකන් නිදහසේ ඉන්න තියෙන්න ඕනේ. ඒ අහුවෙන හැමතැනකින්ම එයාලා කන්න වතුර බොන්න තියෙන්න ඕනේ. කාපු ගමන් එයාට වතුර තිබ්බහ එනවා. ඊට පස්සේ වතුර තිබ්බහ ඇතිච්ච ගමන් වතුර බොනවා. ඊට පස්සේ ඔන්න ටිකක් වෙලා ඉන්නවා කනවා. ඔන්න ඕක තමයි ඉතින් එයාලගේ චක්‍රේ පටන් ගන්න. ඒ හින්දා මේ සාමාන්‍යයෙන් මේ වගේ කෑම භාජන දැන් මම කෑම භාජන තියෙනවා කෑම භාජන 12ක්. මෙතන කෑම භාජන නෑ සෝරි කෑම භාජන 10යි වතුර භාජන 12යි. මේ වතුර භාජන හැම වෙලාවෙම යාළුවනේ මේ වතුර බෝතල් හැම වෙලේම සත්තු කන කෑම භාජන ගන්නට වඩා වැඩියෙන් තියන්න. පුළුවන් තරම් වතුර බොන එක තමයි හොඳ. දැන් සත්තු මහන්සි වෙලා ඉන්නේ. අපි ග්ලූකෝස් තියලා දෙන්නේ මේ ඒ හින්දා වතුර භාජන පුළුවන් තරම් එයාට වැඩියෙන් තියන්න. කෑම භාජන වලට වඩා වැඩියෙන් හැම වෙලාවෙම වතුර භාජන තියන්න. මොකද මේ කෑම කනට වඩා යාලා වතුර බොන එක තමයි හොඳ මේ වෙලාවේ මේ මහන්සියලා එන්නේ සත්තු. මේ අනික තව දෙයක් කියන්න යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති මේ භාජන වල මම කලිනුත් වීඩියෝ එකක් කරනවා මේ භාජන උඩරිම පුරවන්නේ නැහැ. මේ පේනවනේ මේ පේන්නේ මේ ටර්බෝ ෆීඩර් එකේ මේ කට ගන්නට තමයි මේ කෑම දාලා තියෙන්නේ. මොකද කෑම එක මෙයාලා මේ ගොඩක් වෙලා යනවා මේක ඉවර කරන්න. සාමාන්‍යයෙන් දැන් රෑගෙන આવොත් උදේ වගේ විදියට සමහරලාට ඉවර වෙන්නේ නැහැ කෑම එක. එතකොට කෑම එකේ සුගඳ යනවා. එතකොට සතාගේ තියෙන කෑමකට තියෙන ආකර්ෂණය අඩු වෙනවා. ඒ හින්දා හැම වෙලාවෙම පොඩි ක්වොන්ටිටිස් වලින් මේ වැඩි ප්‍රමාණයක් දෙන්න. ඒ හින්දා හැම වෙලේම අර කෑම භාජන ඉඩ තියනවා කියලා ඒක පුරවලා තියන්න එපා. පොඩි ප්‍රමාණ වලින් කෑම භාජන තියලා තියන්න. ඉතින් ඒක මේ අමාරුයි තමයි. ඒ වුණාට අපි අර සතාට මේක කවා ගන්න බෑ. ඒ හින්දා මේ එහෙම දාලා තියන්න. මම දැන් මේ ඔයාලට මේක පෙන්වන්න ඕන හින්දා පොඩි ප්‍රමාණ වලින් දැම්මේ. තාම නැත්තම් මම දෙන සාමාන්‍ය යාළුවනේ සත්තු ගේන්න මේකත් මම කියන ට්‍රික්ස් එක. සත්තු ගේන්න පැය දෙකකට පැය කමාරකට විතර කලින් ගෑස් බ්‍රූඩර් එක දාන්න. දැන් මගේ තාම පැටව වෙන්නේ නැහැ. ඉතින් ගෑස් බ්‍රූඩර් එක දැම්මේ නැහැ. ලයිට් දාලා තියෙනවා. ලයිට් වලට අවශ්‍ය නම් එහෙම සෙට් කරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ වලට තේරෙනවා අඩුයිද වැඩිද මදිද එහෙම කියන මේ. එතකොට ගෑස් බ්‍රූඩර් එකට අමතරව ලයිට් දාගන්න පුළුවන්. නැත්නම් ගෑස් බ්‍රූඩර් එක උනත් ඇති. සාමාන්‍ය දවල් කාලයකට නම් ගෑස් බ්‍රූඩර් එක සමහරවිට මම මේ ඕෆ් කරනවා. මොකද අවුසරත් එක්ක රස්නේ හොඳටම වැඩි වෙනවා. එතකොට මේ ඊටදී ට්‍රාන්ස්පරන්ට් ඉදිරි හිටන් මම එහා දවල්ට අයින් කරනවා මේ භාගයක් විතර. එතකොට රස්නේ ගන්නට බැලන්ස් වෙනවා. ඕවර් බ්‍රූඩ් වුණාමත් යාළුවනේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. සතා කන්නේ ඊට සතා හැදෙන්නේ නිකන් කටු ගහිලා වගේ තියෙන්නේ. ඒ කියන්නේ මේ රස්නේ ඕවර් බ්‍රූඩ් කියන්නේ රස්නේ වැඩි වුණාම සතාට අපි සාමාන්‍යයෙන් මුල් දවස්වල ගෙනාපු දවසේ ඉඳන් සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 35 36න් පටන් ගන්න. එතනින් පස්සේ පොඩ අඩු කරගෙන තමයි දවස් 7 10 වගේ වෙද්දි බ්‍රූඩර් පීරියඩ් එක ඉවර වෙද්දි යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවා රස්නේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා. එතකොට ගන්නට එක්ක ලයිට් එකක් දා ගන්නවා නැත්නම් ලයිට් අඩු කර ගන්නවා. ගෑස් බ්‍රූඩර් එක අඩු කර ගන්නවා. ගෑස් බ්‍රූඩර් එක වැඩි කරගන්න. එහෙම තමයි කරගෙන යන්නේ. ඒ වගේම යාළුවනේ මේ වතුර බෝතල් වලටත් අපි උපරිම පුරවන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලීටර් 2ක් වගේ දාලා තිබ්බහම ඇති. ඉස්සෙල්ලාම දැන් අපි ග්ලූකෝස් දාලා තියෙන මේක යාළුවනේ මේ මෙයාලට ඒ කියන්නේ පළවෙනි දවසේ ඉඳන් දෙන්න ඕනේ බෙහෙත් වර්ග ටිකත් එක්ක බයෝසිකියුරිටි එකත් එක්ක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. මොකද මේත් එක්කම කියලා දැන්ට අපි දීලා තියෙන මේ ග්ලූකෝස් වතුර ග්ලූකෝස් දිය කරලා මේ සාමාන්‍ය වතුර දිය කරලා සිසිල් ජලයත් එක්ක දිය කරලා ග්ලූකෝස් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සතා මහන්සියලා එන්නේ. මේ මහන්සියලා ආපුවම මේක බීපුවම පොඩ්ඩක් ශක්තියක් ජයයක් එනවා සතාට. ඒ හින්දා තමයි ග්ලූකෝස් වතුර දෙන්නේ. මම වෙනම වීඩියෝ එකකින් ගෙන්නන්න යාළුවනේ මේ පළවෙනි දවසේ ඉඳන් දවස් 10 ඊට පස්සේ දවස් 10 ඉඳන් 20 ඉඳන් ෆිනිෂ් වෙනකන් මේ කොහොමද දෙන්න ඕනේ බෙහෙත් ටික ඒ ටික මම වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. දැන්ට ඔයාලා ඔළුවේ තියාගන්න පළවෙනි දවසට අපි ග්ලූකෝස් මිශ්‍ර වතුර තමයි සතාට දෙන්නේ. ඉතින් මේ ටික තමයි යාළුවනේ. ඉතින් බ්‍රූඩරයක් කරද්දී සාමාන්‍යයෙන් කරන්න ඕන පිළිවෙත් ටික මීට අමතරව ඉතින් ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකකින් හරි මගේ ෆෝන් නම්බරේ තියෙනවා මේ channel එකේ කෝල් එකක් හරි දීලා අහන්න ඕන වෙලාවක මම දන්න දේ කියලා දෙන්නම්. මම ඔයාලට
අර කිව්වා වගේ මේ පළවෙනි දවසේ ඉඳන් එන බෙහෙත් ටික ඒක වෙනමම මේ වීඩියෝ එකකින් දෙන්නයි යාළුවනේ. මේ මොකද තනි වීඩියෝ එකකින් කරන්න බෑ, දිග වැඩි වෙනවා, ඔයාලටත් බලන්න බෝරින් වෙනවා. ඒ හින්දා මේ වෙනම වීඩියෝ එකකින් මම බෙහෙත් ටික දෙන ස්ටෙප් ටික දෙන කාලවක වනුත් ඒ ටික එක්ක හරියටම පැහැදිලිවම ඔයාලට ගේන්න. එහෙනම් මේ ටික තමයි කියන්න තියෙන බ්‍රූඩර් කරද්දී කරන්න ඕනේ, අනුගමනය කරන්න ඕනේ පිළිවෙත් ටික මේ ටික. හරියට බ්‍රූඩර් කරගත්තොත් හරියට බර වෙනවා, හරියටම ලාභ වෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ, මරණ අඩුයි, සතුන් ලෙඩ වෙනවා අඩුයි. බ්‍රූඩර් එක තමයි යාළුවනේ පළවෙනිම ස්ටෙප් එක. බ්‍රූඩර් එක හරියට ජීවාණුහරණය කරගෙන විස විනාශය කරගෙන කූඩු හරියට විස විනාශය කරගෙන බ්‍රූඩර් එක හරියට ගහන හරි මෙෂර්මන්ට් වලට බ්‍රූඩර් එක ගහගෙන සතුන්ට ගානට ඉඩ දීගෙන වෙලාවට බෙහෙත් ටික වැක්සින් ටික ඉඩ දීගෙන කෑම ටික හරියට දීගෙන කරොත් මේක හරියටම හරි. ඉතින් මේ ඔය ටික තමයි යාළුවනේ කියන්න තියෙන්නේ. මොනවා හරි ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. ඉතින් වෙනදා වගේම ඉල්ලනවා ඔයාලට පුළුවන් හැකියාවක් කැමති කෙනෙක් ඉන්නවා නම් ඔසිස් ඇග්‍රෝ YouTube channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. අපි ඉස්සරහට හමු වෙමු තව ඉස්සරහට තව වැඩසටහන් වලින්. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම. ස්තුතියි.